මේ තියෙන මගේ අලුතෙන්ම ගෙනාපු මෙමරි කාඩ් එක. ඉතින් යාළුවනේ මෙන්න මේ මෙමරි කාඩ් එක මගේ ගොඩක් වැඩවලට කියන්නේ YouTube වැඩවලට පවා උදව් කරනවා. ඉතින් යාළුවනේ මේ මෙමරි කාඩ් එකේ ස්පෙસિෆිකේෂන්ස් මොනවද? ෆීචර්ස් මොනවද? මම මේක පර්චේස් කරේ කොහොමද? මම මේක පර්චේස් කරපු මුදල කීයද කියන එක අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් යාළුවනේ දැන්ම දාන වීඩියෝ ලයික් බටන් එකක් අපේ channel එකට කටි channel එක subscribe කරගෙන යන්න. අපි යන් වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකේ අන්බොක්සිං එක්ස්පීරියන්ස් එකට අපි යමු. ඉතින් මේ වගේ තමයි මේ මට පෙට්ටිය හම්බුනේ. ඉතින් මේ තියෙන දැන් මේක පෙට්ටිය. මම මේක උඩ කෑල්ල විතරක් රිමූව් කරගත්තා. ඉතින් අපි මේ තියෙන දැන් මේකේ සඳහන් කරලා තියෙනවා මේ බොක්ස් එකේ මේ වර්ගයේ මේ මෙමරි කාඩ් එක වර්ගය තමයි Transcend කියන්නේ මේකේ වර්ගය. ඒ වගේම තමයි මේකේ උඩින්ම සඳහන් කරලා තියෙනවා Storjet R කියලා. එතකොට මේකේ 25H3 කියලා සඳහන් කරලා තියෙනවා. one portable hard drive කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ උඩින්ම මෙතන පේනන්නේ කළු පාටින් සඳහන් කරලා තියෙනවා 2TB. ඒ කියන්නේ ටෙරාබයිට් දෙකක් නැත්නම් GB 2000ක් වගේ මේ මෙමරි කාඩ් එකේ අපිට දක්වන්න ලැබෙනවා. ඉතින් මම දැන් මේක අන්බොක්ස් කරගන්න. මේකේ මේ පින්තූරය ඒ කියන්නේ මේකේ මේ මෙමරි කාඩ් එකේ පින්තූරයකුත් මේකේ ලබා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මෙමරි කාඩ් එකේ පින්තූරේ. දැන් මම මේක අන්බොක්සින් මේ විදිහට අන්බොක්ස් කරගත්තා. ඉතින් මේ විදිහට අන්බොක්ස් කරගත්තා. දැන් මේක අපි ගලවගමු. මේකේ පෙට්ටිය දැන් මේක තියෙනවා. මම මෙතනින් මේක තියෙනවා. මේ තියෙන්නේ අපිට පැත්තෙන් බලනකොට මෙමරි කාඩ් එක. ඉතින් මේ තියෙන්නේ තමයි මෙමරි කාඩ් එක. හරිද? අපි අන්බොක්ස් කරමු. ඕ wow මේ තියෙන්නේ. ඉතින් මේකේ ලබා දීලා තියෙන පොඩි ලිපි ටිකක් RAM module Transcend වර්ගයේ Transcend dashboard body cameras Transcend වර්ගයේ තියෙන එක වර්ගයේ කැමරාස් එහෙම මේකේ pictures ලබා දීලා තියෙනවා. මේක කනෙක්ට් කරනවා නම් PC එකට කනෙක්ට් කරනවා නම් නැත්නම් ලැප්ටොප් එකකින් නම් ඒ වෙයි. දැන් මේ තියෙන ලැප්ටොප් එකට මම මේක කනෙක්ට් කරන්නේ. අපි බලමු. හරිද? වීඩියෝ එක ඉස්සර ගිහලා බලමු. පොඩේ. දැන් මේකත් මම මෙතනින් ප්ලේස් කරමු. හරිද? ඔව් මේ තියෙන්නේ මේක තමයි මේක ආව එක. මේ තියෙන්නේ අපේ මෙමරි කාඩ් එක. ඉතින් මේ පේනවා තාමත්ම සීනිදුයි මේ මෙමරි කාඩ් එක අපිට අල්ලනකොට මෙතන උඩ තියෙනවා පුත්තමක් මේක පවර්ඩ් බට්ටම නෙමෙයි. මේක කනෙක්ට් කරපුවම ඒ කියන්නේ මේක වයර්ඩ් විදිහට තමයි මේකේ වයර් එක ඉන්නේ. මම වයර් එක නැතිව වයර් එක වයර්ඩ් විදිහට තමයි ඉන්නේ. මේක මේ මුල් කැල්ල මේක කනෙක්ට් කරන්න දෙන්නේ මේකට ගහයි වෙලා අපිට ඕන තැනක මේක ගහන්න පුළුවන්. දැන් මම මේක මගේ ලැප්ටොප් එකට කනෙක්ට් කරන්න බලන්න තමයි දැන් යන්නේ. ඉතින් අපිට පේනවා දැන් මේ ඔව් මේ පේනවා මෙතන ඔන් කරපු ගමන් මේක වයිබ්‍රේට් වෙනවා වගේ සද්දයක් එන්න නිල් පාට දෙකම ඔන්නේ බල ගන්නවා. ඉතින් මේක වැඩ කියන එක එතනින් වෙනවා ඔප්පු වෙනවා. ඉතින් මේක වැඩ කියන එක මතක් වෙනවා. ඉතින් මම මේක සති 3ක් විතර රිවිව් එකක් තමයි ඕක කට්ටියට දෙන්න ආවේ. ඉතින් මේක සති 3ක් විතර මම මේක පාවිච්චි කරා. ඇත්තටම කිව්වොත් මට තාම මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම සීරීමක්වත් මේකේ වෙලා නැහැ. පේනවනේ මේ. තාමත්ම සීනුදුයි මේක රබර් වලින් තමයි හදලා තියෙන්නේ කියලා. කියන්නේ ඉලෙක්ට්‍රික් මැෂින් එක ඇතුලේ තියෙන්නේ. නමුත් රබර් වලින් තමයි හදලා තියෙන්නේ මේක. වාටි. ඉතින් මෙතනට තමයි අපේ වයර්ඩ් එක කනෙක්ට් කරන්න තියෙන්නේ. මේ වගේ වයර් එක කනෙක්ට් කරනවා. ඉතින් වයර් එක කනෙක්ට් කරලා අපේ ලැප්ටොප් එකේ අර ගහන්න මොනවද? මවුස් එකෙන් කනෙක්ට් කරන්නේ. මේක වයර්ඩ් විදිහට තමයි කනෙක්ට් වුණාම මේකේ මාක් එකක් කරලා මේක පෙන්නනවා. ඉතින් අපි දැන් මේ this PC වලට ගියපුවම මේක වැඩ කියන එක අපිට පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ this PC වලට ගියාට පස්සේ මේකේ වර්ගෙත් එක්ක Transcend කියලා පෙන්නනවා. ඒ වගේම තමයි යාළුවනේ මේකේ 2 TB නැත්නම් GB 2000ක් වගේ ගානක් මේකේ
මෙමරි විදියට තියෙනවා. ඉතින් යාළුවනේ දැන් මම කියන්න යන්නේ මට වෙච්ච අත්දැකීම. මම මේකෙන් ඉතාමත්ම ලොකු ඩියුරේෂන් එකක් තියෙන වීඩියෝ එකක් එඩිට් කළා. නමුත් මට කිසිම ප්‍රශ්නයක් නැතුව මේකෙන් ඒ වීඩියෝ එක එඩිට් කරන්න හැකියාව මේක හොඳටම රත් වෙච්ච අවස්ථාවක් තිබවා. මට මේකෙන් හොඳ පවර්ෆුල් එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක ඉතාමත්ම හොඳයි. ඉතින් අපි වීඩියෝ එක ඉදිරියට කතා කරමු. ඉදිරියට කියන්නේ අපි දැන් කතා කරමු. මේකේ ප්‍රයිස් රේන්ජ් එක මට ප්‍රයිස් රේන්ජ් එක කොහොම වුණාද කියන එක අපි දැන් කතා කරමු. ඒක වගේ තමයි මම මේක ගත්තේ කොහෙන්ද කියන කාරණේ අපි දැන් වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් යාළුවනේ මම මේක බයි කරේ මේ සදාහන් වෙලා තියෙන ස්ටෝජෙට් කියලා. මෙතනින් තමයි මම මේක බයි කරේ. මෙතනින් තමයි මම මේක බයි කරේ. ඒ වගේම තමයි මම මේක බයි කරපු ප්‍රයිස් එක තමයි 34000ක් වගේ ප්‍රයිස් එකකට තමයි මම මේක බයි කරේ. ඉතින් අදට මම මේක පොඩි ෂෝට් වීඩියෝ එකක් වගේ කැල්ලක් තමයි අද වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් යාළුවනේ දැම්ම දාන වීඩියෝ ලයික් බටන් එකක් අපේ channel එකට කට්ටිය channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා කියන කාරණේ මතක් කරගන්න. අමම අද වීඩියෝ එක නිහඬ කරනවා. ඕ කට්ටිය හැමෝටම ජය වේවා. Okay, let's go. ඉතින් යාළුවනේ මම අයිකන් ගත්ත මෙමරි කාඩ් එකේ ෆුල් රිවිව් එක ඕනම් කමෙන්ට් එකක් දාගෙන යන්න මතක් කරන්න එපා. අනිවාර්යෙන් මම කියන නම්බරට සුබ දෙනවා.